ආයි සෙට් එක. අද බං ඉන්නේ සුපිරි කෑමක් පෙන්නන්න. එන්න ගන්න මාත් එක්ක. කොහොමද? ඔයා දන්නවද මේ මොනවද කියලා? මම කියන්නේ ඇඹිල්ල කියලා. හරිද? මම ගොඩක් හැදෙන්න ඕනේ ශුෂ්ක කලාපවල තමයි මම හැදෙන්නේ. සුපිරි කෑමක්. මේ වගේ තමයි ගොඩක් අර පැණි ගහට ගතිය තියෙන්නේ. නැත්නම් අර මේ වගේ ගත්තාම වැඩි පැහිලා නැහැ. එයා පොඩක් ඇඹුල්. මේක අර විටමින් C, විටමින් D ඒ වගේ ගොඩක් පෝෂක පදාර්ථ තියෙනවා. මරු කියන්න තව තියෙන එන්න උපෙනන්නේ. කොහොමද? පෙනන් කැමරාමන් මෙහෙම. කැමරාමන් එන්නේ නැහැ නේ. ඕම් කොහොමද? මේ සුපිරි. මොනවද කියන්නේ? මොකද අතරම කිව්වොත් එහෙම මේවා මේ අතරම මාරම පළතුරු జాතියක් මේකේ මේ කිසිම පිළිකාකාරකයක් කිසිම දෙයක් නැහැ. මහා රසයි ඔය ඇපල් මේදී ආරාම මේවා කනවට මම පිළිකාවට එහෙම සෑහෙන හොඳයි මේ ඇඹිල්ල. ඔය පේනද ඔයාලට ඈත තියෙන එක. අතුමරතු පාට. හොඳට ඉදලා තියෙන්නේ. ඉතින් මේවා නිකන් කැලෑවකට හදන අතර වටිනාකමක් දෙන්නේ නැහැ මිනිස්සු. මොකද මේ සමහර ඉතින් දන්නෙත් නෑ මොනවද මේවා කියලා. නමුත් අපි පුංචි කාලේ ඉඳන් මේවා මොනවද කියලා දන්නවා. මහා රසයි. උන් ඔයාලා දැකලා නැති දෙයක් තව තියක් තියෙනවා පෙන්නන්න. මොනවද මේ මල? මොකද්ද මේ මල? මේ මල මොකක්ද කියලා මම කියන්නම්. මේ මලක කියන්න කලින් මේ මලේ කොළ జాති මොකක්ද කියලා කියන්න. මේ මලේ කොළ අපි ගන්න මැල්ලුම් වලට විතර හදන්න. එතකොට මලවල ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් සම්බෝල විතර හදලා ගන්නත් පුළුවන්. මාරම ගුණයි. හැබැයි තිත්තයි. තිත්ත උනාට මාරම ගුණයි. ඔය ප්‍රෙග්නන්ට් අම්මලාට එහෙම කිරියෙරෙන්න වගේ එහෙම හරිම හොඳ ගුණ කොළ జాතියක්. ඉතින් මේ මල තමයි අඟුණ කොළ ගහේ මල. තව තියෙනවා. අඟුණ මල කියලා කියනවා අපි. ඉතින් කොහොමද නේද? ඉතින් ඒ පේනවද? ඔයාලා දැකලා තියෙනවද දන්නේ. හැබැයි මේකේ කිසිම සුවඳක් ගඳක් කිසිම දෙයක් නැහැ. ගඳක්වත් සුවඳක්වත් කිසිම දෙයක් නැහැ. නිකන් දැනෙන්නේ නැහැ මොකක්ද කියලා අතට. නිකන් අර වතු සුද්ධ මල වගේ. මොකද වතු සුද්ධ මලේ ගඳක් සුවඳක් මොකුත් නැහැනේ. ඒ වගේම තමයි මේකෙත් ගඳක් සුවඳක් කිසිම දෙයක් නැහැ. හරි එහෙනම් අදට යනවා. ජය වේවා.